සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉලෙක්ට්‍රොනික විශ්වය වටින් ගෙන තවත් වීඩියෝක් එක්ක. අද මම ඔයාලට ගෙනාවේ මෙන් තියෙන ඇම්ප්ලිෆයර් එක අපි කොහොමද වයර් කනෙක්ෂන් එහෙම කියලා බලා ගන්න. මෙන් තියෙන ඕඩරේ පැකින් එක ඕඩරේ ගොඩක් ඉක්මනට ආවා මං හිතුවටත් වඩා. මේක ඇතුලේ තමයි තිබ්බේ. මේ කවර් එකත් දාලා මේකෙනුත් ආවරණය කරලා තමයි ඕඩරේ ආවේ. මේ තියෙන ඕඩරේ ඩීටේල්ස් ටික ඩිජිටල් ස්ටීරියෝ ඔඩියෝ පවර් ඇම්ප්ලිෆයර් බෝඩ් කියලා තියෙන්නේ. හරි ඒක තමයි මේ තමයි තියෙන්නේ අපේ ඇම්ප්ලිෆයර් සර්කිට් එක. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා හොඳට. මේ තියෙන්නේ හරි අපි වැඩි කතා නැතුව යමු. මේ වීඩියෝ එක කොහොමද මේ ඇම්ප්ලිෆයර් බෝඩ් එකේ වයර් කනෙක්ෂන් කියලා බලලා මේක පාස් කරලා කොහොමද ඔඩියෝ අවුට්පුට් එක කියලා බලන්න. හරි ඔයාලට පේනවා මෙතන මේ මම පෑනේ තියෙන තැන පේනවා මෙතන තියෙන GND කියලා. ඒ කියන්නේ අපේ මේ බෝඩ් එකට අවශ්‍ය ග්‍රවුන්ඩ් සප්ලයි එක සපයන්නේ මෙතනට. එන සප්ලයි එක. එතනින් එහා පැත්තේ තියෙනවා VCC කියලා. VCC කියන්නේ ධන ඉන්පුට් එක. මේකට ඉන්පුට් වෝල්ටේජ් එක විදියට වෝල්ට් 8ත් 24ත් අතර වෝල්ට් ප්‍රමාණයක් මේකට ඉන්පුට් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උනට මම රෙකමන්ඩ් කරන්නේ වෝල්ට් 12ක් 13ක් වගේ දෙන්න. ඊට වඩා දෙන්න යන්න එපා. දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රත් වෙන්න ඉඩ කඩ වැඩි. එතනම වම් පැත්තේ තියෙනවා පහළ. මේ පැත්තේ එහා කොනේම L කියලා ගාලා තිනවා. මේ පැත්තේ R කියලා ගාලා තිනවා. LR කියන්නේ audio input එක. මේ audio left input එක, audio right input එක මැද ground audio input එක තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි ටික තියෙන්නේ. එහා පැත්තේ උඩ පැත්තේ බැලුවොත් මේ පැත්තේ තියෙනවා right රින R රින R ධන කියලා තියෙන්නේ. R රින කියන්නේ right ground එක out එක. මේ පැත්තේ right ධන out එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා L රින L ධන කියලා. ඒකෙත් ඒ වගේමයි. ඒකේ තියෙන්නේ L රින out එක L ධන out එක left ධනයි left රිනයි. මේ පැත්තේ left right ධන එකයි right රින එකයි. ඒ විදිහට තමයි මේකේ වයර් කනෙක්ෂන් තියෙන්නේ. හරි අපි මේක මං වීඩියෝ එක දික් වෙන නිසා වැඩි මේක පාස් වෙන විදිය එහෙම කියන්නේ නැහැ. මම මේක පාස් කරලා ඊට පස්සේ අපි මේක බලමු කොහොමද ඔඩියෝ අවුට්පුට් එක කියලා. මම මේ වක් සර්කිට් එක පාස් කරලා ගෙනාවා. ඔයාලට හොඳට පේනවා ඇති. මෙන්න තියෙන සර්කිට් එක පැස්සුවා මං. ඊට පස්සේ මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම් මේ වයර් ගැලවෙනවට. මේ ඉස්සෙල්ලා වීඩියෝ එකකදී මම ඔයාලට කිව්වා මේ වගේ ග්ලූකන් පොට්ටක් දාගන්න අපි පාස්සපු තැනට. ඊට පස්සේ ගැලවෙන්නේ නැහැ. අමාරුයි ගලවන්නත්. අපිට උම්මනාවක් වුණා ගලවන්න අමාරුයි. ඒ වුණාට කමන්නේ. ඔයාලා මේ වගේ හොඳට ග්ලූකන් දාලා ලව ගන්න. එතකොට වයර් එක ලේසියෙන් ගැලවෙන්න බලන්නේ. මේ පැත්තේ වයර් වලටත් මම දාගන්නම්. ඊට පස්සේ හදිසියේ වයර් එක මොකක් හරිලා ෂෝට් වුණත් මේක ෂෝට් වෙන්නේ හොඳට ගම් දාලා ලව ගත්තම සීල් වෙනවා. ෂෝට් වෙන්නේ නැති වෙන්න. හරි මම මේ කලව ගත්තා. ඊට පස්සේ අපි බලමු මේ වොට් 30 ඔයාලට ඔයාලට පේනවා ඇති. මං ගෙනාවා වොට් 30 ස්පීකර් එකක්. මේක ඩබල් කොයිල් එකක්. අපි බලමු කොහොමද ඔඩියෝ ක්වොලිටි එක කියලා මේක සම්බන්ධ කරලා. හරි ඔන්න මං මේකේ වයර් වලට මේවා අමුණ ස්පීකර් යමුණලා කරන්ට් එකක් දුන්නා. 12 වෝල්ට් දුන්නේ මං. ඔයාලට දැන් පේනවා ඇති මෙතන තියෙනවා LED එකකුත් පත් වෙලා නිල් පාට LED එකක් මෙතන.
කැමරා එකේ ලයිට් එකේ එළිය නිසා ඔයාලට හරියට පේන්නේ නැතිව ඇති. මෙතන නිල් පාට ලයිට් එකක් චූටි ලයිට් එකක් පත්තු වෙනවා. මොන බලන්න මෙතන තියෙන මේ වයර් එකක් ඇල්ලුවම ට්‍රූන් ගාලා මේ දෙදරනවා මේක මේ. එහෙම සද්දයක් දෙදරනවා. හොඳ ක්වොලිටි එකක් තියෙනවා ඔඩියෝ එකේ. අපි දැන් බලමු මේකට සින්දුවක් දාලා කොහොමද කියලා. මේ වගේ වීඩියෝ වලට බලන්න ඕන නම් දැන්ම අපේ ඉලෙක්ට්‍රොනික විශ්වයේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම subscribe button එක හැපැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ ඔයා ගාවට ඉක්මනට එනවා. මේ වීඩියෝ එක share කරන්නත් like කරන්නත් අමතක කරන්න එපා. අපේ අනිත් වීඩියෝත් බලන්න. ඒ වගේම මම මේ amp circuit එකේ link එක Darads එකෙන් ගත්ත link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒකත් ඔයාලා ගිහින් බලන්න. රුපියල් 399යි වෙන්නේ මේක. ගොඩක් ඉක්මනට මගේ ගෙදරට ලැබුණා මට. ඊටටත් වඩා කලින් ලැබුණ ගමන්ම තමයි ඔයාලට මේ වීඩියෝ එක කරේ එදාම. අද තමයි උදේ ලැබුණේ. මම වීඩියෝ එක ඊට පස්සේ කරා. මේක හොඳ amp එකක් අරගෙන බලන්න. ඉස්සරහට මම මේ amp එක භාවිතා කරලා ලොකු amplifier එකක් හදන හැටි වීඩියෝ එකක් ගේනවා. ඒකත් බලන්න. අපේ අනිත් වීඩියෝ බලුවේ නැත්නම් ඒ වීඩියෝත් බලලා ඉන්න. එතකොට මම ඉස්සෙල්ලා ඔයාලට ගෙනාවා තව amp circuit දෙකක් හදන හැටි. D313 amp circuit එකයි තව පොඩි amp circuit එකකුයි කොහොමද කියලා මේ මං ගේන තුන්වෙනි amp circuit එක. මේක හොඳයි amp circuit එකම. ඔයාලා බලන්න අමතක කරන්න එපා අනිත් වීඩියෝත්. මං ඒ ගමන් වීඩියෝ එක නතර කරනවා. ඔයාලට සුබ දවසක්.